ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ආයුර්වේදයේ බොහොම සියුම් විදිහට කතා කරන මාතෘකාවක් ගැන. ඔව් ඒ තමයි මධ්‍ය එම නැත්නම් මත්පැන් ගැන ආයුර්වේදයේ තියෙන දැක්ම. හරියටම එක පැත්තකින් අමෘතයක් වගේ කියනවා අනික් පැත්තෙන් විෂක් වගේ කියනවා. ඒක තමයි විශේෂත්වය. නිසි භාවතියයි අනිසි භාවතිය අතර තියෙන වෙනස. ඉතින් අද අපි මේ මූලාශ්‍ර පාවිච්චි කරලා අර මදාත්තේ කියන තත්වය ගැන ගැඹුරින් බලමු නේද? ඔව් ඒ කියන්නේ මත්පැන් භාවිත නිසා ඇති වෙන රෝගී තත්වය. මුලින්ම අර මධ්‍ය කියන වචනේම ගත්තොත් ඒකේ තේරුම තමයි මදය. ඒ කියන්නේ උත්තේජනයක් මත් බවක් ඇති කරන දෙය කියන එක. එතකොට ඒකේ ಗುಣ ගැන විෂ වගේ කියලාත් කියනවනේ. ඔව් ಗುಣ විෂ වලට සමානයි. ඒ වගේම ඕජස් අපේ ජීව ශක්තියට ප්‍රතිවිරුද්ධයි. ඒ කොහොමද? අර උෂ්ණ, තීක්ෂණ, ව්‍යවයි වගේ ಗುಣ නිසා ඉක්මනට ඇඟ පුරා පැතර යනවා. හරි. ඒ කියන්නේ ඉක්මනට බලපෑමක් එනවා. හරියට හරි. ඉතින් විධිමත් විදියට ඒ කියන්නේ හරියට ගත්තොත් අමෘතයක් වගේ ඕජස් වඩනවා. හැබැයි අවිධිමත් වුණා. එතකොට ඉතින් ඕජස් ක්ෂය කරලා ලෙඩ හදනවා. විෂ වගේ වෙනවා. ආයුර්වේදයේ මධ්‍ය වර්ගයක් තියෙනවද? ඔව් ඖෂධී ඒවා තියෙනවා. ආසව අරිෂ්ඨ වගේ. අනිත් පැත්තෙන් පානයට ගන්න සුරා වාරුණි වගේ දේවලුත් සඳහන් වෙනවා. ඒ කියන්නේ ඉස්සරින් ඉඳලම මේ ගැන කතා වෙලා තියෙනවා. අනිවාර්යයෙන් චරක සුශ්‍රුත සංගීතවලත් තියෙනවා. සුශ්‍රුතේ නිර්වින්දකයක් විදියට පාවිච්චි කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. හරිම පුදුමයි. එතකොට මේක පාවිච්චි කරද්දී වැදගත්ම දේ මොකක්ද? අර යුක්ති කියන එකද? ඒක තමයි. යුක්ති කියන්නේ සුදුසුකම. සුදුසුකම. ඔව්. ඒ කියන්නේ ප්‍රමාණය, කාලය, ගන්න ආහාර, පුද්ගලයාගේ ප්‍රകൃතිය. අර වාත පිත්ත කප ස්වභාවය. ඔව්. ඒ වගේම වයස, ශක්තිය මේ ඔක්කොම බලලා තමයි ගන්න ඕනේ. ඒකට නමක් එහෙම තියනද? මද්යපාන ත්‍රිකාෂ්ටකය කියලාත් කියනවා. පුද්ගලයා මධ්‍ය වර්ගය ගන්න විදිහ කියන තුන. උදාහරණයක් විදිහට දැන් වාත කෙනෙක් නම් ටිකක් ස්නිග්ධ උණුසුම් කැම එක්ක වගේ. පිත්ත නම් එයාට ಶೀතල මිහිරි දේවල් එක්ක වෙන්න පුළුවන්. කෆ කෙනෙක්ට නම් යව තිරිඟු වගේ රූක්ෂ දේවල් එක්ක. එකනෙක් එක්කනට වෙනස්. අනිවාර්යෙන්. ඒකයි කියන්නේ අයුක්තියුක්තං රෝගාය යුක්තියුක්තං යතා අමෘතං කියලා. වැරදියට ගත්තොත් ලෙඩ හරියට ගත්තොත් අමෘතයක් වගේ. හරියටම. එතකොට මේ යුක්තිය නැති වුණාම වැරදිට ගත්තම වෙන දේ තමයි මදාත්‍යය කියන්නේ. ඔව්. අධිකව අති සහ අනිසි විදියට ගත්තම ඇති වෙන මත් බවත් එක්ක මනස විකෘති වීම. ඒකට හේතු මොනවද වෙන්න පුළුවන්? අර කිව්වා වගේ වැරදි පුරුදු, හිස් බඩ ගැනීම, බඩගින්නේ ඉද්දි මහන්සියෙන් ඉද්දි ගන්න එක. මානසික තත්ත්වයක් බලපානවද? දුකෙන් තරහින් ඉන්නකොට වගේ? අනිවාර්යෙන්. කෝපය, භය, ශෝකය වගේ දේවල් එක ගත්තම මදාත්‍යය ඇති වෙන්න ලේසි. ඒක ඇඟට බලපාන්නේ කොහොමද? මධ්‍යවල අර උෂ්ණ, තීක්ෂණ ගුණ හෘදය හරහා ඒ කියන්නේ මනසට සම්බන්ධ වෙන ආයුර්වේදේ ගිහින් දෝෂකෝප කරනවා. දෝෂ තුනම. ඔව් මුලින් කෆ, පස්සේ පිත්ත, ඊට පස්සේ වාත කියලා තමයි කියවෙන්නේ. මේක රස, රක්ත ධාතු වලට, ස්රෝතස් වලට බලපාලා මදය ඇති කරනවා. මේ මත්භවයේ අවස්ථා තියෙනවද? තියෙනවා. 4ක් ගැන කියනවා. 4ක්. ඔව්. මුලින්ම පොඩි සතුටක්, උත්තේජනයක් වගේ දැනුණට අන්තිම අවස්ථාව වෙද්දී සිහිය නැති වෙලා කෝමායකට වගේ යන්නත් පුරුවන්. අම්මෝ භයානකයිනේ. ඔව්. ඊට පස්සේ දෝෂානෝ වර්ග කරනවා. වාතජ, පිත්තජ, කපජ, සන්නිපාතජ කියලා. ඒ කියන්නේ ලක්ෂණ වෙනස්. ඔව්. වාතජ නම් වෙව්විලීම, ඉක්කාව වගේ. පිත්තජ නම් දවිල්ල, පිපාසය. කපජ නම් වමනය, නිදිමත ගතිය. හරි. එතකොට මේ මදාත්‍යයට ප්‍රතිකාර කරන්නේ කොහොමද? මූලිකම දේ තමයි ප්‍රගානම කෝප වෙච්ච දෝෂය බලලා ඒකට ප්‍රතිකාර කරන එක. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කෆ දෝෂයෙන් තමයි පටන් ගන්නෙ. උදාහරණයක් විදිහට වාතජනම් එතකොට උණුසුම් දේවල් සම්බාහන සමහර විට ඉඟුරු වගේ දේවල් එක්ක මධ්‍ය ටිකක් දෙන වෙලාවලුත් තියෙනවා. පිත්තජනම් ශීතල ප්‍රතිකාර තමයි විශේෂ යුෂ වර්ග වගේ. කපජවලට. එතකොට වමන කරවීම, निराහාරව තියෙන එක, කපනාශක බෙහෙත් දීම වගේ දේවල්. කැමවීම ගැනත් විශේෂයෙන් බලනවද? අනිවාර්යෙන්. පත්‍ය ඒ කියන්නේ හිතකර දේවල්, අපත්‍ය කියන්නේ අහිතකර දේවල් තියෙනවා. මොනවාද ඒ වගේ? පත්‍ය විදිහට දෝෂයට හරියන ධාන්‍ය, මස් වර්ග වගේ. අපත්‍ය තමයි දිවානින්ද, දුක් වෙන එක, මදාත්‍ය තියෙද්දි ව්‍යායාම කරන එක වගේ දේවල්. ඒ කියන්නේ බොහොම පුළුල් විදියට මේක බලලා තියෙන්නේ. ඔව්, සමස්තයක් විදිහට ගත්තම ආයුර්වේදය බලන්නේ. සමද කියන්නේ නිකම්ම නරක දෙයක් නෙවෙයි. වැරදි භාවිතය තමයි ප්‍රශ්නේ. හරියටම යුක්තිය තමයි වැදගත්ම දේ. සුදුසුකම. ඉතින් මේ කතා කරපු දේවල් එක්ක අවසාන වශයෙන් හිතන්නේ යමක් කිව්වොත්? අර ආයුර්වේදයේ කියමනක් තේනවනේ විෂම් ප්‍රාණහරං තච්ච යුක්තියුක්තම් රසායනම් කියලා.
ඒකේ තේරුම ඒ කියන්නේ පනනසන විෂක් උනත් යුක්තියට අනුව, ඒ කියන්නේ හරි විදිහට හරි ප්‍රමාණයෙන් පාවිච්චි කළොත් ඒක ශරීරයට හිතකර රසායනයක් වෙන්නත් පුරුවන් කියන එක. හරිම ගැඹුරු අදහසක්. ඉතින් ඒ වගේ අපි ගන්න ඕනම දෙයක් ගැන වගකීමෙන් දැනුවත්ව කටයුතු කරන එක කොච්චර වැදගත්ද කියන එක හිතන්න පුළුවන්. ඒක නන් නැත්ත. බොහොම ස්තුතියි මේ කරුණ පැහැදිලි කළාට. සතුටින්